සංඛ්‍යා රටා අපි කළා 8 වසරේදී. ඒකම තමයි මේ දැන් කරන්නේ 9 වසරේ. පැහැදිලිද? හරිද? මොකද සංඛ්‍යා රටාව කියන්නේ නිශ්චිත ක්‍රමයකට පිළිටන දීලා තියෙන සංඛ්‍යා පද්ධතියකට නැත්නම් සංඛ්‍යා ප්‍රමාණයකට අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. We call it a number sequence. හරිද? There are so many number sequences. අපි බලමු මොනවාද සංඛ්‍යා රටා කියලා. මොකක්ද number sequences. අපි බලමු මේ එක වෙන මම දැන් ආයෙ කියනවා. එක. දිගටම එක කියනවා නම් ඒ දිගටම එක එන්නේ. This is a number sequence with number 1. හරි නේද? මේක සංඛ්‍යා රටාවක් එක එන්නේ. දැන් ඒ වගේම තමයි මෙතන මේ තියෙන්නේ. දෙකෙන් එක 1/2. තුනෙන් එක 1/3. හතරෙන් එක 1/4. මේකේම තිබ්බොත් 5 එක 6 එක 1/5 1/6 like that. These also a number sequence මේක සංඛ්‍යා රටාවක්. ඔව් ඒ මාවත් රටාවක්. කොහොම රටා? පැහැදිලිද? ඔව් හරිද? එතකොට මේ වගේ වට කියනවා terms of a number pattern සංඛ්‍යා රටාවක පද කියලා. පැහැදිලිද? සංඛ්‍යා රටාවක පද. අතාගන්නේ මේවට කියනවා පද. සංඛ්‍යා රටාවේ පද. These are terms පද. පැහැදිලි නේද? හරි? ඊට පස්සේ මෙන්න තව තියෙනවා the numbers of a pattern are called terms මේකේ ලියලා තියෙනවා. Numbers of a pattern are called terms. හරි නේද? In mathematics we use the term number sequence for number patterns. English වල අපි මොකක්ද කියන්නේ? Number pattern එකට we call it number sequence. අපි කියනවා අපි number sequence එකක් කියලා. අපි සිංහලෙන් මොකක්ද කියන්නේ? සංඛ්‍යා රටාවක් කියලා කියනවා. බලන්න ගණිත විෂයේදී බොහෝ විට සංඛ්‍යා රටා සංඛ්‍යා අනුක්‍රම ලෙස හඳුන්වයි. පැහැදිලි නේද? ගණිත විෂයේදී මොකක්ද අපි කරන්නේ? සංඛ්‍යා රටා සංඛ්‍යා අනුක්‍රම කියලා හඳුන්වන්නේ. සංඛ්‍යා අනුක්‍රම. පැහැදිලි නේද? right. හොඳයි. එහෙනම් අපි මේ මුල්ම එකක සංඛ්‍යා රටාවක සංඛ්‍යා අනුක්‍රමයක පොදු අන්තරය ගොඩක් ඉන්න පොදු අන්තරයට අපි පොදු අන්තරය. We are coming to the common difference. Right? We are coming to common difference. What's a common difference? What common difference is? හරිද? පොදු අන්තරය. අපි බලමු. මේ බලන්න 3 5 7 9 11 3 5 7 9 11 හරිද? මේක this is a number sequence. මේක සංඛ්‍යා අනුක්‍රමයක්. මේ සංඛ්‍යා අනුක්‍රමයේ මොකද්ද? අපි බලමු. මේ බලන්න ඔයගලන්ට පේනවා මේකට දෙකක් එකතු වෙලා 5 හැදිලා. මේකට දෙකක් එකතු වෙලා 7 හැදිලා. Always added 2 for the previous number. ඒ කියන්නේ කලින් සංඛ්‍යාවල දෙකක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ ඉතුරු සංඛ්‍යාව. ඒ කියන්නේ 3ට දෙකක් එකතු වෙලා 5, 5ට දෙකක් එකතු වෙලා 7, 7ට දෙකක් එකතු වෙලා 9. හරිද? Okay? 2 is adding always. We call the 2 is the common difference. හරිද? අපි කියනවා මේ එකතු වෙන දෙකට පොදු අන්තරය කියලා. මොකද අපි කියන්නේ? පොදු අන්තරය. ඒ කියන්නේ පොදු අන්තරයක් වෙනසක් තියෙන. පොදු වෙනසක්. හරි නේද? ඒකට කියනවා පොදු අන්තරය කියලා. එතකොට සර් අඳුරගන්න කොහොමද? නෑ අඳුරගන්න කොහොමද මම කියන්නේ? තාම කියලා දුන්නේ නෑ. පොදු අන්තරය කියන්නේ හරිද? මේ තියෙන්නේ අපි නෝට් එකේ තියෙනවා බලන්න කියවන්න. මේ ආකාරයේ සංඛ්‍යා අනුක්‍රමයක අනුයාත පද දෙකක් අතර වෙනස එනම් එකතු වන නියත පදය පොදු අන්තරය ලෙස හඳුන්වයි. පොදු අන්තරයට සූත්‍රයක් තියෙනවා මොකද්ද? පොදු අන්තරය පළමු පදය හැර ඕනෑම පදයක් අරගෙන ඊට පෙර පදය ඊට පෙර අඩු කරනවා. එතකොට අපිට එනවා පොදු අන්තරය මේකට DB කියනවා. I'm going to tell it in English now, okay? Common difference is D. Okay? Any term
In order to find common difference, we can take any term, subtract the previous term from that term, then we can get common difference. තේරෙනවද නේද? දැන් මෙතන ගන්න ඕන නම් මෙතන ඔන්න බලමු d හොයන්න ඕන. If you want to find d here, 9 ගන්න. 9ට කලින් පදේ 7. එතකොට කීයද පොදු අන්තරය? මේකයි common difference. පැහැදිලිද නැද්ද? අඩු කරනවා. කියන්නේ දැන් අපිට ඕන නම් ගන්න පුළුවන් 11. 11 ගත්තොත් 9 9 අඩු කරනවා. පැහැදිලිද? දැන් තේරුණාද පොදු අන්තරය කියන්නේ මොකක්ද කියලා? සර් පළමු What is common difference? Common difference is පළමු පදයට එන්නේ 11 නේ ඊට පස්සේ මේ පෙර පදයට එන්නේ 9. ඔව් පැහැදිලි නේද දැන්? හරි. ඊළඟට අපි එනවා සාධාරණ පදයට. පැහැදිලිද? මොකටද එන්නේ? සාධාරණ පදයට. We are coming to the general term. අපි එනවා සාධාරණ පදයට. හරිද? ඔන්න බලමු. මෙන්න මේ වගේ දැන් මොකක් ආයෙලියමු 3 5 7 9 ඕම ගත්තාම අපි ගන්නවා දැන් මේක පළමු පදය. මේක දෙවන පදය. මේක තුන්වන පදය. first term, second term, third term, fourth term like that. එතකොට අපි මෙතන ගන්නවා tn කියලා පදයක්. n වන පදය. tn. n වන පදය. මේ n වන පදය tn. we call in English nth term. පැහැදිලිද නැද්ද? n වන පදය. පැහැදිලිද? මේ මේවා පළවෙනි පදේ නේ. මේ පළවෙනි පදේ අපි කියනවා T1 first term. මේ T2. ඒ වගේ මේ n වලට පද. Tn. පැහැදිලිද නැද්ද? තේරුණා නේද? හරි. එහෙනම් ඔන්න තියෙනවා nth term of a number pattern is called the general term. The general term can represent any term in a number sequence. මොකද කියන්නේ? ඔන්න සිංහලෙන් මම කියනවා සංඛ්‍යා රටාවක n වන පදය එම සංඛ්‍යා රටාවේ පොදු පදය ලෙස හඳුන්වයි. පොදු පදය මගින් අනුක්‍රමයේ ඕනෑම පදයක් නිරූපණය කළ හැක. ඒ කියන්නේ මේක n වන පදය කියලා හඳුන්වනවා. n වන පදය තමයි පොදු පදය වෙන්නේ. පොදු පදයේ ඕනෑම පදයක් නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ පොදු පදයේ පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, 18 පදේ ඕන පදයක් නිරූපණය කරන්න පුළුවන්. This is the first term, second term like that. This is the nth term. For this nth term we call general term. By general term we can represent any term in the number sequence. Clear? That is, we can represent the first term, second term, third term, whatever term you want from the general term. Clear? This is clear? එහෙනම් ඔන්න බලන්න ඒගොල්ලෝ දෙනවා ඔන්න උදාහරණයක් අපි ගමු. tn equal tn සමානයි 2n ධන 1. tn equal 2n plus 1. වන සංඛ්‍යා රටාවේ පළමු පද තුන සොයමු. They ask you to find the first three terms of the number pattern in the general term tn 2n plus 1. හරි එතකොට කොහොමද හොයන්නේ? අපිට හොයන්න ඕන අපි පළවෙනි පදේ හොයන්න n ට 1 දාන්න. t 1 එනවා එතකොට t කියන්නේ පළවෙනි. If we want to find the first term we put 1 for n. හරිද? we get t1. දෙක වැඩි කිරීම 1 ගන්න 1. දෙවරක් 1 2යි 2යි 1යි 2. t 1 කියන්නේ කීයද? 3යි. first term is 3. තේරුණා නේද? දෙවෙනි පදේ ඕන නම් n ට 2 දානවා. t2 දෙක වැඩි කිරීම 2 ධන 1. 2 is 2 plus 1 4 plus 1 5. t2 is 5 දෙවන පදය 5යි. පැහැදිලිද නැද්ද? සර් t2 සමානයි 5නේ. ඔව් t2 5යි. දෙවන පදය 5යි. 3 බලමු අපිට ඕන නම් 3 t3 ඕනවා. n ට දානවා 3. දෙක වැඩි කිරීම 3 ධන 1. දෙවරක් 3 6යි. 6ට එකක් එකතු කරාම 7යි. t3 කියන්නේ 7යි. third term is 7. තේරුණාද නැද්ද? හරි. තේරුණාද?